අම්මලා බැන්න කට්ටිය අතසන් මම එකෙක් මරනවා කියලා ඌ මැරලා දින්නේ ඇයි ෆෝන් එක දුන්නේ නැහැ කියලා අපේ අම්මා මගේ ෆෝන් එක අරගෙන මම කිව්වොත් දැන් ෆෝන් එක දෙන්න නැත්තම් මම මැරනවා කියලා අපේ අම්මගේ මැරියන් ඉතින් මැරියන් අපේ අම්මා එහෙම ඒ ළමයා දිහා අම්මලා තාත්තලා හරියට බලලා නැහැ ඒ ළමයා දිහා ගුරුවරයෙක් හරියට බලලා නෑ එතකොට ඒ ළමයා choice එක ගත්ත කියලා ළමයා අවුල තියෙන්නේ ළමයාගේ ෆෝන් එක ගත්ත එකේවත් මං කියන්නේ ගේම් එකේවත් නෙමෙයි මෙහෙම වෙන්න පුළුවන් හිතන්නකෝ එකපාරට ආරංචියක් එනවා ඊයරා මොකද්ද ගේම් එකක් ගහලා ලංකාවේ ළමයි 100ක් මැරලා කියලා අන්න දැන් අවුලක් ඇයි දැන් ළමයි 100ක් මැරලානේ ගේම් එකක් ගහපේකේ අවුලක් වෙන්න පුළුවන් එතකොට මම නිවුස් channel එකේ පැත්ත අරගෙන කියනවා ගහන්න එපා ගේම් බුදුම්මෝ මැරනවා කියලා එහෙම නැතුව අම්මා ෆෝන් එක ගත්ත කියලා එකෙක් මැරුණාම හරිද ඒකේ ගේම් එකේ වැරද්ද වෙන්නේ නැහැ අම්මා ෆෝන් එක ගත්ත ළමයි කී දෙනෙක් ෆෝන් එක ගත්ත කියලා අම්මත් එක්ක රණ්ඩු වෙලා තරහ වෙලා අඬලා නිදාගෙන නැත්නම් මැරෙන්නේ නැතු. ඒක සම්පූර්ණයෙන් පවුලේ පෞද්ගලික ප්‍රශ්නයක්. අපිට අදාළ නැහැ ඒක. ඒක නිවුස් වල පෙන්නන්න ඕනේ නැහැ. අනිත් මිනිස්සුන්ට ගේම් ගහන්න බෑ කියලා කියන්නේ හරි වැඩක් නේ.